මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවේ පැපොල් අච්චාරුවක් ගෙදරදී ලේසියෙන් සහ හරිම විදියට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු පැපොල් අච්චාරුව හදාගන්න අපට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මෙතනදී මම අමු ගස්ලබු ගෙඩියක් ග්‍රේඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් මීට වඩා ලොකුවට කපා ගන්න පුළුවන්. ඒ වගේම කැරට් අලයක් ග්‍රේඩ් කරගෙන තියෙනවා. දෙකට පලාගත් අමු විස් කරල් කිහිපයක් අරගෙන තියෙනවා. ඒ වගේම පැපොල් අච්චාරුවට අපට රතු ලුණු අවශ්‍ය වෙනවා. මෙතනදී මම රතු ලුණු දෙකට කපාගෙන තමයි එකතු කරගන්නේ. මොකද රතු ලුණු ටිකක් ලොකුයි වගේ නම් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විනාගිරිත් අපට අවශ්‍ය වෙනවා. මෙතනදී මම අබ ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් අබ ඇට හරි අබ කුඩු හරි පාවිච්චි කරන්න. ඒ වගේම සුදු ලුණු සහ ඉඟුරුත් මම මෙතනදී අරගෙන තියෙනවා. මුලින්ම මම මැටි ඇතිලියක් ලිපේ තියලා මේ ආකාරයට විනාගිරි කෝප්ප කාලක් එකතු කරගන්නවා. පසුව රතු ලුණු ටික විනාගිරි වල තප්පර 30ක් 40ක් විතර කාලයක් තඹ ගන්නවා. වැඩි වෙලාවක් විනාගිරි වල තඹ ගන්න එපා. තප්පර 40ක් විතර තඹ ගත්තට පස්සේ හොඳින් බේරලා ඉවත් කරගන්න. ඒ ආකාරයටම මිරිස් කරල් ටිකක් තඹ ගන්න. කැරට් මම විනාඩියක් විතර තඹ ගන්නවා. මොකද කැරට් ටිකක් හයිය ගතිය තියෙන නිසා විනාඩියක් විතර විනාගිරි වල තඹ ගන්න. මම ගස්ලපු ටික තඹ ගන්න කලින් විනාගිරි එකට කහ තේ හැන්දක් එකතු කරගන්නවා. කහ තේ හැන්ද එකතු කරලා හොඳින් කවලම් කරගත්තට පස්සේ තමයි කපාගත්ත ගස්ලපු ටික එකතු කරගන්නේ. දැන් මේ ආකාරයට හොඳින් කවලම් කරගන්න. මේ ආකාරයට විනාඩියක් පමණ තඹ ගත්තට පස්සේ වතුර ගතිය බේරෙන්න පැත්තකින් තියාගන්න. දැන් අපි බලමු ගස්ලබ්බු අච්චාරුවට අවශ්‍ය පේස්ට් එක හදාගන්න කොහොමද කියලා. ඉතින් මම මුලින්ම සුදු ලුණු ටික එකතු කරගත්තා. ඒ වගේම ඉඟුරුත් එකතු කරගත්තා. මෙතනදී කුරුඳු කැබලි කිහිපයකුත් මම එකතු කරගන්නවා. ඒ වගේම අබ වලින් නම් මම පේස්ට් එක තමයි එකතු කරගත්තේ. ඔයාලට කැමති නම් අබ කුඩු හෝ අබ ඇට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ගම්බිරිස් තේ හැන්දක් සහ විනාගිරි සල්පයක් එකතු කරගන්නවා පේස්ට් එක හදාගන්න. මේ ඔයාලට පේන්නේ මම හොඳින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඉතින් දැන් අපි පේස්ට් එක හදාගෙන ඉවරයි. කලින් මදුනටම විනාගිරි සල්පයක් එකතු කරගෙන මම ඒකට අපි හදාගත්ත පේස්ට් එක එකතු කරගන්නවා. ඒ වගේම කහ සල්පයක් සහ ලුණු සල්පයකුත් එකතු කරගන්නවා. දැන් පේස්ට් එකේ වතුර ගතිය හිඳෙනකන් මධ්‍ය ගින්දරේ ලිපේ තියාගන්න. පේස්ට් එක මේ ආකාරයට ටිකක් ඝන වුණාට පස්සේ මම ලිපෙන් ඉවත් කරගන්නවා. ලිපෙන් ඉවත් කරගත් පේස්ට් එකට මම නැවතත් විනාගිරි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. පසුව අපි කලින් විනාගිරි වල තම්බාගත් රතු ලුණු, කැරට්, මිරිස් සහ ගස්ලපු ටික එකතු කරගන්නවා.
දැන් මම මේ සියල්ලම හොඳින් කවලම් කරගන්නවා. මෙතනදී තෙත නැති හැන්දක් පාවිච්චි කරන්න. මොකද අච්චාරුව ඉක්මනට නරක් වෙන්න පුළුවන් වතුර ගතිය අහු වුණොත්. දැන් ඔයාලට පේන්නේ මම හරිම රසවත්ව හදාගත්ත පැපොල් අච්චාරුව. ඉතින් ඔයාලටත් මේක ගෙදරදී හරිම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලේසියෙන් රසට හදාගන්න පුළුවන් රෙසිපි නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.